ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ මිරිස් වගා කරන්න බෑ කොඩොල් වෙනවා කියන එක. එතකොට දැන් මිරිස් කොඩොල් වෙන එක වර්ග දෙක තුනකින් වෙනවා. එකක් කොඩොල් වෙනවා සුදු මැස්සගෙන්, අනිත් එක මේ පළගෙටියෙක් වගේ පොඩි සතෙක් ඉන්නවා උගෙන් මේ පොහොර වැඩි වුණාමත් කොඩොල් වෙනවා. එතකොට දිලීර නාශක. කියන්නේ දිලීර වලින් කොඩොල් වෙනවා. එතකොට දැන් කොඩොල් වලට මං පාවිච්චි කරන බෙහෙත් වර්ග 3-4ක් තියෙනවා. මට ඒ ටික දාන්න මට හරියටම බෙහෙත්යක් ඔයාලට කියන්න බෑ. ඔයාලගේ මිරිස් මැන්ඩියේ, ඔයාලගේ මිරිස් වගාවේ මිරිස් පැලවල වයස දන්නේ නැතුව. එතකොට ඔයාලගේ මිරිස් වගාව ගොඩක් කොඩොල් වෙනවා නම්, මිරිස් වගාව දැන්ට කොඩොල් වෙලා තියෙනවා නම්, ඒ වගේ මොකක් හරි මිරිස් වගාව ගැන ලෙඩක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වගේ මිරිස් වගාවේ වයසත් එක්ක ෆොටෝ එකකුත් මට අනිවාර්යෙන් එවන්න. එතකොට මම ඔයාලට බෙහෙත් එක්ක කියන්න. මොකද පැලවලට ගහන්නේ වෙන බෙහෙත්යක්. පැලේ ලොකු වුණාම වෙන එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද මම දැනට පාවිච්චි කරන බෙහෙත් වගේ පොඩි පැල වගාවට ගැහුවොත් එහෙම සමහර විට සැර වැඩි වෙලා දළු පිච්චෙන්න උනත් ඉඩ තියෙනවා. එහෙනම් මිරිස් වගාවක් කරන්න හිතාන ඉන්නවා නම්, ආසාවක් තියෙනවා නම් මුල ඉඳන්ම කරගෙන යනවා නම් ගොඩක් හොඳයි. අනිවාර්යෙන් මං කියලා දෙනවා දන්න දෙයක් තියෙනවා නම්. මොකද මං දැනට පාවිච්චි කරනවා බෙහෙත් පොහොර, ඒ ටිකත් මං අනිවාර්යෙන් කියලා දෙන්නම්. මං දැනට පාවිච්චි කරන බෙහෙත් පොහොර නම් මගේ channel එකේ මං දාලා තියෙනවා. තේරුණාද? එතකොට ඔයා මොකක් හරි වගාවක් කරන්න ආසාවෙන් ඉන්නවා නම්, මං දන්න දෙයක් නම් මං අනිවාර්යෙන් කියලා දෙනවා. මිරිස් වල මල් නැත්තම් මල් වලටත් මං දැන් ගොඩාක් අර විස්තර බෙහෙත් නෙමෙයි ගහන්නේ, අලුත් කොම්පැනි වලින් අලුත් බෙහෙත් තමයි පාවිච්චි කරලා බලන්නේ. ඔයා බෙහෙත් කඩවල වලින් දෙන පළියට ගෙනල්ලා ගහන්න එපා. එහෙම වුණොත් ගොඩාක් දුරට අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. හරි. ඔයාලගේ මිරිස් වගාව අනිවාර්යෙන් කොඩොල් වෙලා තියෙනවා නම් මේ වයසත් එක්ක මට ෆොටෝස් එකක් දාන්න. මම ඒකට අනිවාර්යෙන් දන්න බෙහෙතක් කියනවා.